අද උයන්න යන්නේ ප්‍රනීත දෙල් ව්‍යංජනයක්. මේක දැන් ගහෙන් කඩාගත්ත නැවුම් දෙල් ගෙඩියක්. මේක ගොඩක් මෝරලත් නෑ, ගොඩක් ලපටිත් නෑ. උයන්න සුදුසු ආකාරයේ තියෙන දෙල් ගෙඩියක්. මේ දෙල් ගෙඩිය අපි අපේ ගැමි තාලෙට උයා ගන්න තමයි සූදානම් වෙන්නේ. මේ දෙල් ගෙඩියට රසකාරක එකතු වෙලත් නැහැ, කල්පවත්නා ගන්නා කිසිම දෙයක් මේකට එකතු වෙලා නැහැ. දැන් ගහෙන් කඩාගත්ත නැවුම් දෙල් ගෙඩියක්. ඉස්සෙල්ලාම අපි මේ දෙල් ගෙඩිය පොත්ත කුරුටු ගා ගන්නවා. මේ රළු ගතිය යන්න සුද්ධ කර ගන්නවා. මෙන්න මේ ආකාරයට. මේ දෙල් ගෙඩියේ තියෙන මේ කටු ගතිය යන්න පොත්තට හානි නොවන විදිහට අනවශ්‍ය ටික විතරයි අයින් කරන්න. මේ පොත්තේ පිට පොත්තේ ගොඩාක් විටමින් තියෙනවා. දෙල් ගෙඩියේ හොඳම හරිය තියෙන්නේ මේ පොත්තේ. සමහරු මේක පොත්ත සැහැලා අයින් කරලත් උයනවා. ඒ උයද්දී පොත්ත වෙනම බැදුමකුත් හදා ගන්නවා. එහෙමත් කරගන්න පුළුවන්. නමුත් දැන් මම සූදානම් වෙන්නේ මේ දෙල් ගෙඩිය පොත්තත් එක්කම සකස් කරලා හදාගන්න ව්‍යංජනයක් හැටියට හදාගන්න. ගැමි තාලෙට හදාගන්න. මේ දෙල් ගෙඩිය හොඳට සුද්ධ කරගන්න ඕනේ. මේ කටු ගතිය අයින් වෙන්න. පොත්තට හානියක් නොවෙන්න. දැන් මේකේ පිට පොත්තේ නිල් පොත්ත විතරයි ගියේ. නිල් කොටස විතරයි. මෙන්න දෙල් ගෙඩිය. දැන් ඔයාලට පේනවා ඇති මේ දෙල් ගෙඩිය සුද්ධ වෙලා තියෙන ආකාරය. පොත්ත චුට්ටක්වත් සැස්සේ නැහැ. සැහැලා අයින් කරගේ නැහැ. දැන් මේ සුද්ධ කරගත්ත දෙල් ගෙඩිය හොඳට හොද ගන්නවා. මෙහෙම හොඳට හොද ගන්නවා. හොදලා පිරිසිදු කරගෙන මේක දැන් අපි කුඩා කෑලි වලට කපා ගන්නවා. දැන් මේ කහ කුඩු ටිකක් ඇල් වතුරට එකතු කර ගන්නවා. එකතු කරගෙන ඒකට මේ දෙල් ගෙඩිය කුඩා කෑලි වලට කපලා ඒ වතුරට තමයි දාන්නේ. හේතුව කළු වෙන ගතියක් එනවා. මේක දෙල් නාහේ. මේ ටික අයින් කරන්න ඕනේ. කපලා අයින් කරලා මේක දැන් ලස්සනට කෑලි වලට ඉරා ගන්නවා. ඔහොම. මෙන්න මේ ආකාරයට එලා මේ කහ එකතු කරපු වතුරට දානවා. දාලා දික් හැඩයකට මෙහෙම කෑලි ටික කපා ගන්නවා ලස්සනට. මේ කහ ටිකක් එකතු කරනවා. එකතු කරලා මේකට දා ගන්නවා. මේ කහ වතුරට දාපු දෙල් කෑලි ටික හිමිහිට ගොඩට අයින් කර ගන්නවා වෙනත් වළඳකට. දැන් මෙව්වට කහ පාට වැදිලා තියෙන්නේ. කෑලි ටිකක් දිගට පෙනුම ලොකුයි. නමුත් තුනි. මෙන්න මෙහෙම කපාගත්ත කෑලි ටික. ඔන්න දැන් අපි මේකට දැන් අපි එකතු කරන්න ඕන 3-5. දැන් දානවා මේකට මිරිස් කුඩු තේ හැන්දක්. ඊළඟට දානවා සරක්කු, කොත්තමල්ලි, ඒහා ප්‍රමාණයටම සරක්කුත් දානවා. සරක්කු කියන්නේ කොත්තමල්ලි, සූදුරු, මහදුරු කුඩු කරගත්ත කුඩු. ඒකට දානවා. ඊළඟට දානවා දැන් මෙතෙන්ට කහ කුඩු පොඩ්ඩක් එකතු කර ගන්නවා. ඉස්සරලත් කහ කුඩු දැම්මා. දැන් මේ වතුරට ඒ දෙල් කෑල්ලේ දැන් ඊළඟට මේකට උළු වහල් ටිකක්, ලුණු ස්වල්පයක්, උළු වහල් තේ හැන්දක්, ලුණු ටිකක් මෙහෙම එකතු කරනවා. එකතු කරලා මේ ටික හොඳට කලවම් කරගන්නවා. දාපු 3-5ත් එක්ක කෑලි ටික හොඳට මිශ්‍රණය කරනවා. කෑලි වලට අල්ලනවා. අල්ලලා මේකේ
සුදු පාට ඒ විදිහටම පවතිනවා දෙල් ගෙඩිය දෙල් කෑලි වල මේ විදිහට මේක විනාඩි 4-5ක් අයින් කරලා තියෙනවා. පොල් බෑවක් විතර ඕනේ. පොල් ගෙඩියකින් භාගයක්. මේ දෙල් ගෙඩිය හැටියට පොල් ගෙඩියකින් භාගයක්. හරි පොල් ටික ගාගත්තා. දැන් මේකෙන් අපි මේ පොල් චුට්ටක් කබලක දාලා බැද ගන්න ඕන. කළු වෙන්න. දැන් මේ ටික මේකෙන් පොල් සුවල්පයක්. තේ හැඳි දෙකක් විතර අපි කළු වෙනකම් බැද ගන්න ඕනේ. තේ හැඳක විතර ප්‍රමාණයක් මේ වාගේ කබලේ දාලා කළු කරගන්න ඕනේ. මේකට ඉස්සරලා පොල් ටිකක් දානවා කබල රත් වුනහම ඒ පොල් ටිකට අපි දානවා කැකුළු පාල් චුට්ටක් තේ හැන්දක් විතර. ඊළඟට දානවා ගම්මිරිස් ඇට 10ක් විතර. මේවා ඔක්කොම ටික එකට බැද ගන්නවා. කැකුළු හාල් ටිකයි පොල් ටිකයි ගම්මිරිස් ඇට ටිකයි මේ සියල්ලම බැද ගන්නවා කළු වෙනකල්. දැන් අපි මේ දෙල් ව්‍යංජනේ හදාගන්න ගත්ත ද්‍රව්‍ය ආපහු මම කතා කරනවා නම් හොඳ පැහිච්ච දෙල් ගෙඩියක්. ඉදුණු එකක් නෙමෙයි පැහිච්ච හොඳ දෙල් ගෙඩියක් ගහෙන් කඩාගත්ත එකක්. ඒකට අවශ්‍ය වෙනවා පොල් බෑවක පොල්. ඊළඟට අපි කහ කුඩු, මිරිස් කුඩු, සරක්කු 3-5 කුඩු ඒ සියල්ල එකට එකතු කරනවා තේ හැන්ද. ඒ කරලා ගාගත්ත පොල් ටිකෙන් ටිකක් කබලක් ලිපේ තියලා කළු පාට වෙනකම් බැද ගන්නවා. ඒකට එකතු කරනවා කැකුළු හාල් මිටක් මොකද චුට්ටක්. ගම්මිරිස් ඇට 10ක් 12ක්. ඒ ටික කළු වෙනකම් බැද ගන්නවා. බැදගෙන මේක සිහින්න මිරිස් ගලේ තියලා හීනියට අඹර ගන්න ඕනේ. මේක බැදෙද්දි හොඳ සුවඳක් එනවා. මේ ආකාරයට අපේ ගෙවල් වල මේක හදාගද්දි කිසිම රසකාරක දෙයක් කලවම් කරන්නේ නැහැ. පාට එන්න, සුවඳ එන්න, වර්ණවත් වෙන්න කිසිම දෙයක් නැහැ. මෙන්න මේ ආකාරයට තමයි අපි වර්ණ කරගන්නේ. මේ පොල් ටික පිච්චෙනකොට හොඳ සුවඳක් එනවා. දැන් මේක හිමිහිට කබලෙන් අරගෙන දැන් ගානට කළු වුණා. ඊළඟට අපි මෙන්න මේ දෙල් කෑලි ටික දැන් හොඳට 3-5 අහලා හොඳට ගානට තැම්බිලා තියෙන්නේ. බාගෙට තැම්බිලා තියෙන්නේ. බිම දිම්ම තැම්බිලා තියෙන්නේ. ඒකට අපි දාගන්න ඇල් වතුර ටිකක්. මෙන්න මේ ආකාරයට. මේකට දාන්න ඕනේ තව කරපිංචා කොලයක්. ඔන්න මේ විදිහට කරපිංචා කොල ටිකකුත් රත් කරගන්නවා. ඒ කරපිංචා කොල ටිකත් මේ බෙදගත්ත පොල් වලට එකතු කරනවා. දැන් අපි මේ බාගෙට බිම දිම්ම 3-5න් තම්බා ගත්ත දෙල් කෑලි ටික ලිප උඩින් තියනවා ඇල් වතුර ටිකක් දාලා. දැන් මේක හිමිහිට තැම්බෙන්න ඕන. මේ ටික හොඳට වටේට ගින්දර දාලා හොඳට තැම්බෙන්න ඕන. මේකට දැන් උවමනා වෙනවා දෙල් ගෙඩියේ හැටියට පොල් ගෙඩියකින් බාගයක පොල්. මේක හිමිහිට මිරික ගන්නවා. මේක දැන් අපි පොල් කිරි ටික හොඳට මිරිකාගෙන
වෙනම භාජනයකට එකතු කරගන්නවා. මෙවට ප්ලාස්ටික් කිරිගොටු එහෙම අවශ්‍ය නැහැ. අපිට හුරු පුරුදු හැටියට අපි අතින් තමයි පොල් ටික පෙරන්නේ. පොල් කුඩු එහෙම නැහැනේ. මේ බලන්නකො පොල් කුඩු තියෙනවද කියලා නැහැනේ. ඔය ලස්සනට තියෙනවනේ. හොඳට පොල් ටික මිරිකා ගන්නවා. හොඳට වහලා තියා ගන්නවා මේ දෙල් කෑලි ටික තව ටිකක් තැම්බෙනකම්. මතක තියාගන්න හැම වෙලාවෙම 3-5 වලින් බිම තම්බලා තමයි තැම්බෙන්න ඇරලා තමයි ලිපට ගන්න. ඒ මොකද මේකේ ගුණාත්මක භාවය එකපාරම ලිපේ තියාපුවාම නැති වෙනවා. ඒක නිසා බිම විනාඩි 10ක් විතර 3-5 වලින් තැම්බෙන්න අරිනවා. ඒක තමයි මේ අපේ ආහාරවල තියෙන ගුණාත්මක භාවය රැක ගැනීම සහ ඖෂධීය ගුණය පවත්වා ගැනීම. මේ දෙල් මාළුව ටිකක් සැරයි. ඒ සැර ගතිය මැකෙන්නත් එක්ක තමයි අපි පොල් ටිකක් බැදලා දාගන්නේ. පොල් කිරි වලින් ඕන විසක් නසා ගන්නත් පුළුවන්. කැකුළු හාල් ටිකයි පොල් ටිකයි ගම්මිරිස් ඇට ටිකයි කරපිංචයි. මෙතෙන්ද ගත්තේ පොළුයි ගම්මිරිසුයි කරපිංචයි. දැන් මේක හීන් වෙන්න අඹරන්න ඕනේ ගලේ. ටැඹරුණාම මේක පිටි වගේ තියෙනවා මේ. මේ හොඳ ලස්සනට තියෙනවා මේ. මේ පොල් ටික පදමට බැද ගන්න ඕන. කරපිංචා පොල් ටික අඹරගත්ත මිශ්‍රණේ තියෙනවානේ. ඒක එකතු කරනවා පොල් කිරි වලට. මෙන්න එන කලර් එක. පස්සේ මේකට කපලා දාන රතු ලුණු ටික. මේ රතු ලුණු මුලදින් තැම්බෙන්න අරින්නේ නැහැ. වැඩක් නැහැ තැම්බිච්චහම. රතු ලුණු ගෙඩි 4-5ක් කපලා දානවා මේ ව්‍යංජනයේට ඇති වෙන මට්ටමට. රතු ලුණු දාපුවාම රසයි ගුණයි දෙකම තියෙනවා. ඊළඟට මේක හොඳට තැම්බෙන්න ඕන. තව ටිකක්. දැන් මේක තැම්බෙනවා. කෑලි ටික හොඳට තැම්බෙනවා. ඉස්සර අපේ කිරි අම්මලා අපට කියලා දීලා තියෙනවා හොඳ කවි දැනිමුතුමාලේ කියලා කවි පොත් තිබුණලු ඉස්සර කාලේ. ඒ කවි තියෙන්නේ කාන්තාවට හොඳට gedara dore වැඩ ටික කරගන්න විදිහ. එක කවියක් මෙහෙමයි. පාන්දරින් නැගීටලා දොරට පිරිය වෙන්න අතු ගාපන් ගෙදර වට ඊලට තියන බත් දීපන් දරුවන්ට හිමියට මොකුත් දීපන් වැඩකට යන්න. ඒ විදිහට තමයි කාන්තාවට උපදෙස් දීලා තියෙන්නේ. මේ කියලා දීලා තියෙනවා මේ ලිපට දර දාන ක්‍රමේ. ඒක නම් කවියක් නෙමෙයි.
ලිපට දර දාන්න ඕන මේ ඇඟිලි පහ විහිදවන විදිහටලු. එක පිට එක මෙහෙම නෙමෙයි. ඒ මුත්තම්මලා අපිට කියලා තියෙන්නේ මෙන්න මේ ආකාරයට ලිපට දර දාපල්ලා. උගන්වලා තියෙන්නේ එහෙම. අපි ඉතින් ඒවා රැකගෙන යනවා. පුළුවන් ආකාරයට දැන් නම් ඉතින් බොහොම අසීරුයි. ඒ වාගේ දේවල් කරන්න. මේක මේ දෙල් ව්‍යංජනේ නම් ටිකක් සැරයි. උස්නාදික ආහාරයක්. මේක අපට හඳුන්වලා දුන්නේ පිට රටින්. මේකේ සත්‍ය හීන කරන්න කියලා තමයි සුද්දා අපට සිංහලයාගේ ජවය බලය සත්‍ය අඩු කරන්න කියලා හිතලා තමයි මේ දෙල් පැලේ ගෙනල්ලා බෝ කරලා මේ දෙල් ආහාරයට ගන්න කියලා මේක ලංකාවේ වැවිච්ච දෙයක් නෙවෙයි. අපි කියන්නේ මේකට රට දෙල් කියලා. ඉතින් මේ රට දෙල් ගෙනල්ලා සුද්දා කණ්ඩ දුන්නේ සිංහලයාගේ ජව සත්‍ය බස්සන්න. ඊට පස්සේ මේ ඥානවන්ත සිංහලයා කල්පනා කෙරුවා මේක අපි කණ්ඩ ඕනේ එක්තරා ක්‍රමයකට ගුණාත්මක භාවය රැකගන්න. අපිට හානියකුත් නැහැ. කිසි කෙනෙකුට හානියක් නැති වෙන්න, ඉන්ද්‍රියන් වලට හානියක් නැති වෙන්න මේකට මලවනවා අමුණකොළ. අනිවාර්යෙන් දෙල්ලීවොත් අමුණකොළ මැල්ලුමක් හදනවාමයි. ගෙදරක. ඒ මොකද හේතුව ඒක මේක සීනි වලට හොඳ නෑ කියන්නේ ඒ කාලේ දන්නේ. නමුත් මේකේ තියෙන ගතිය බැලන්ස් වෙනවා. මේ අමුණකොළ මැල්ලුණුයි දෙල් මාළුවයි ගත්තාම මේකේ බැලන්ස් වීමක් වෙනවා. එතකොට අගුණ නැහැ. මේකේ තියෙන බබාලා හම්බෙන්න ඉන්න අයට ටිකක් සැරයි උගුර දනවා වගේ සිද්ධියක් තියෙනවා. නමුත් මේ මං උයන ආකාරයට ඉවොත් මේකේ කිසිම අගුණයක් නැහැ. නමුත් මේකට ඕනේ මේ අමුණකොළ මැල්ලුම. අපි අගුණක් කියනවා මේක අපි අමුණකොළ කියන්නේ මේකේ අගුණයක් නැහැ. එල් වලට හරියන්න හොඳ ඉතින් පොඩි කුඩා මාළු තමයි. පොඩි සෑමන්. මේකට තව සැරයිනේ. බලමාළු ආදි වශයෙන් ගත්තාම තෝර මාළු එහෙම සැරයි. මේකට හොඳ දෙල් මාළුවට අමුණකොළයි කරෝල කෑල්ලක් බැදලා ගන්න එක තමයි ඉතින් ගමේ ගොඩේ සිරිත. අනිවාර්යෙන් අපේ ගම් පළාත්වල තියෙනවා මේ අත්තම කියලා. අත්තමට මොකද අපි කතා කරන්නේ වයම පළාතේ මේක කයියක් කියලා. කුඹුරු වැඩ කාලෙට 7-8-10 දෙනෙක් එකතු වෙනවා. ඒ ගමරාලගේ හරි ඒ ගෙදර කෙනාගේ කුඹුරු වලට හාන්න පෝරු ගාන්න වපුරන්න. එතකොට අනිවාර්යෙන් මේ දෙල් මාළුව උයනවාමයි. ලොකු වළඳකට දෙල් ගොඩක් මලෝලා උයලා මේ දෙල් ගෙඩි 10-15 උයනවා. උයලා අමුණකොළ මලෝලා කරෝල තමයි බදින්නේ. බල කරෝල තමයි බදින්නේ. සැරයි නමුත් ඒක රසයි. අර වතුරේ වැඩ කරපු නිසා ඒක එච්චර බලපාන්නෙත් නැහැ. එළිය වෙන්න පෙර බැහැලා දොරට පිරිය වෙන්න අතුගා පන් ගෙදර වට හීලෙට තියන බත් දීපන් දරුවන්ද හිමියට මොකුත් දීපන් වැඩකට යන්න. ඔන්න ඔහොම තමා කාන්තාවට උපදෙස් දීලා තියෙන්නේ. ඉස්සර මුතුන් මිත්තෝ. දැන් ඔන්න මේ දෙල් කෑලි ටික හොඳ ගානට තැම්බිලා තියෙන්නේ. දැන් මේකට අපි අර මිශ්‍රණය එකතු කරගන්න විතරයි තියෙන්නේ. මේ හොඳට තැම්බිලා මේ හොඳට 3-5 අල්ලලා හොඳට තැම්බිලා. මේකට අපි සකස් කරගත්ත පොල් කිරි ටික අර අඹරගත්ත මිශ්‍රණෙත් එක්ක එකතු කරගෙන මේකට එකතු කරනවා. ඔන්න ඔහොම. දැන් මේක ඔහොම පොඩ්ඩක් කිරි ටික පැහෙනකම් වහලා තියෙනවා හඳද. මෙන්න පාට. මේකට කියන්නේ කළු පොල් මාළුව. කළු පොල් මාළුව. දෙල් ඊවේ කළු පොල් මාළුවට. ඇත්තටම අමුතු රසයි. ලුණු චුට්ටක් මදි.
කෑමට ගද්දි ලුණු මදි නම් ලුණු පොඩ්ඩක් අපි එකතු කරමු. එක එක්කෙනා ලුණු කන විදිහ වෙනස්නේ. ඔන්න අපේ අත්තම්මලා කියලා දීපු විදිහට කළු පොල් හරි ගස්සලා දෙල් මාළුවක් හැදුවා. දැන් තියෙන්නේ කෑමට ගන්න. බලන්නකො ලස්සන. රසත් ඒ වගේම තමයි. දෙල් ටිකක් උස්නයි කීවට මේ උස්නේ මගාරෙන විදිහට තමයි මේ මං අද දෙල් මාළුව සකස් කරුවේ. කාලා බලන්නකො කෑල්ලක් අරන්. රසද කියලා. කෑවොත් කොල්ලනේ උඹලා හැමදාම කයි අපේ දෙල් මාළුව.